ආයිබෝවන්. අද අපි ඔයගොල්ලන්ගේ ජීව විද්‍යා අත්පොතේ තියෙන ප්‍රායෝගිකයක් කරමු. ඒ ප්‍රායෝගිකයේ නම තමයි එන්සයිම ක්‍රියාකාරීත්වයේ ආදර්ශනය සහ එන්සයිම වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම නිර්ණය කිරීම සඳහා පිෂ්ඨය සහ ඇමයිලේස් විද්‍යාගාර පරීක්ෂණය. ඉතින් මේ ප්‍රායෝගිකය කරලා දෙන්න කියලා බොහෝ ශිෂ්‍යයන් මගෙන් ඉල්ලලා තිබ්බා. ඒ නිසා මම හිතුවා මේ ප්‍රායෝගිකය ඔයගොල්ලන්ගේ විභාගයට කලින් කරලා දෙන්න. එතකොට මේ ප්‍රායෝගිකය ඔයගොල්ලන්ගේ ජීව විද්‍යා ප්‍රායෝගික අත්පොතේ තියෙන 5 වෙනි ප්‍රායෝගිකය. ඒ පිටුව තමයි පිටුව අංක 6. දැන් ඉස්සලාම අපි බලමු මේ ප්‍රායෝගිකයේ අරමුණු මොනවාද කියලා. දැන් මේකේ පැහැදිලිව අරමුණු 6ක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි පිෂ්ඨ ඇමයිලේස් එන්සයිම ප්‍රතික්‍රියාව සඳහා පරීක්ෂණ ඇටවුම සකස් කිරීම. ඇමයිලේස් එන්සයිමේ මගින් පිෂ්ඨය ජල විච්ඡේදනය වීමට ගතවන කාලය නිර්ණය කිරීම තමයි දෙවෙනි අරමුණ. තුන්වෙනි අරමුණ තමයි එම කාලය ආධාරයෙන් පිෂ්ඨ ඇමයිලේස් ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කිරීම. හතරවෙනි අරමුණ තමයි විවිධ උෂ්ණත්වයන් යටතේ මෙම පරීක්ෂණය නැවත සිදු කිරීම. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 5 කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 සහ සෙන්ටිග්‍රේඩ් අංශක 60 දී මේ ප්‍රායෝගිකය නැවත කරන්න. ඊළඟට පස්වෙනි අරමුණ තමයි ඒ පරීක්ෂණවලදී ලබාගත් නිරීක්ෂණ තර්කානුකූලව ඉදිරිපත් කිරීම සහ ප්‍රතිඵල වගුගත කිරීම. අවසාන අරමුණ තමයි පරීක්ෂණවලදී ලබාගත් ප්‍රතිඵල ආධාරයෙන් ගොඩනැගූ ප්‍රස්ථාරය ඇසුරෙන් ඇමයිලේස් එන්සයිම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීම. ඔය අරමුණු 6 ඉටු කර ගැනීමට තමයි අපි මේ ප්‍රායෝගික කරන්නේ. දැන් මේ ප්‍රායෝගිකයට යන කලින් මට හිතුණා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කීපයක් අහන්න. ඔයගොල්ලෝ මේවා දන්නවද කියලා බලන්න. ඇමයිලේස් නැත්තම් අපි පාසල් විද්‍යාගාරේ මේ පරීක්ෂණය කරගෙන යන්නේ කොහොමද කියලා තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි ඇමයිලේස් සහ ඩයස්ටේස් ලෙස හඳුන්වන්නේ එකම එන්සයිමයක්ද එහෙම නැත්නම් එන්සයිම දෙකක්ද? එන්සයිම දෙකක් නම් ඒවා තනි එන්සයිමද එහෙම නැත්නම් එන්සයිම සංකීර්ණද? එතකොට මේ ප්‍රශ්න දෙකට පිළිතුරු මම අලුතෙන් ඉදිරිපත් කරන වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ඒ තමයි Biology Made Easy කියන වීඩියෝ සීරීස් එකේ මගේ පළවෙනි ෂෝට් වීඩියෝ එකෙන් මේ පළවෙනි ප්‍රශ්නෙට මම උත්තර දෙනවා. ඒ වගේම Biology Made Easy කියන මගේ අලුත් ෂෝට් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකෙන් මම මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. ඊළඟට මගේ තුන්වෙනි ප්‍රශ්නය තමයි පිෂ්ඨ ඇමයිලේස් එන්සයිමේ සමගින් පොටෑසියම් අයොඩයිඩ් අයඩීන් එක්ව සිදු කරන ප්‍රතික්‍රියාවේ මූලධර්මය කුමක්ද? දැන් මේ මූලධර්මය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රායෝගිකව කරන්න යනවා. මේ තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න. අවසානයේදී මම මේ ප්‍රශ්නට අදාළ පිළිතුරු ඔයගොල්ලන්ට ලබා දෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ පිෂ්ඨ ඇමයිලේස් ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන පිෂ්ඨය ජලය සමග එකතු කරලා ඇමයිලේස් එන්සයිමය පිෂ්ඨය ජල විච්ඡේදනය කරනවා මෝල්ටෝස් බවට. ඔයගොල්ලෝ දන්නවා මෙතෙන්දී මේ තියෙන්නේ උපස්තරය. ඇමයිලේස් කියන්නේ එන්සයිමය. ඒතර මෝල්ටෝස් කියන්නේ මොනවද? අන්තඵලය. පිෂ්ඨය කියන්නේ මොකක්ද? සංකීර්ණ කාබෝහයිඩ්‍රේටය. ඒතර මෝල්ටෝස් කියන්නේ මොකක්ද? ඩයි සැකරයිඩය.
පිෂ්ඨ ඇමයිලේස් සමග සිදු කරන ප්‍රතික්‍රියාව අපි සමීකරණයකින් පෙන්වුවොත් අපිට ඒක පෙන්වන්න වෙන්නේ මෙන්න මේ විදිහට. පිෂ්ඨය ජල විච්ඡේදනය වෙනවා ඇමයිලේස් වලින් මෝල්ටෝස් හදනවා. එතකොට පිෂ්ඨය කියලා කියන්නේ උපස්තරය හැදෙන මෝල්ටෝස් තමයි අන්තඵලය. ඒතකොට ඇමයිලේස් තමයි එන්සයිම. එතකොට පිෂ්ඨය කියලා කියන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් එකක්. එතකොට මෝල්ටෝස් කියන අන්තඵලය ඩයිසැකරයිඩයක් හැදෙනවා. ඊට පස්සේ අපි බලමු පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ මොකක්ද කියලා. පිෂ්ඨ පරීක්ෂාව ඔයගොල්ලෝ දන්නවා. කියන්නේ මගේ YouTube නාලිකාවේ පිෂ්ඨ පරීක්ෂාවට මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. පිෂ්ඨ පරීක්ෂාව ගැන බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම වොලියුමෙට්‍රික් ප්ලාස් එකක් අරගෙන කීතු ප්ලාස්කුවක් අරගෙන අපි ඒකට ආසුස් ජලය දාලා මේකට අපි පිෂ්ඨය දානවා. දාලා දිය කරනවා. දිය කරලා ඊට පස්සේ මේ ද්‍රාවණයෙන් බිඳු කීපයක් ගන්නවා මෙහෙම පෝස්ලේන් තහඩුවක් මතට මෙහෙම. මේකට අපි එකතු කරනවා මොනවද? පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයෙන් බිඳුවක් කියන්නකො. බිඳුවක් එකතු කරනවා මෙහෙම. එකතු කරාන් පස්සේ අපිට ලැබෙනවා පිෂ්ඨයේ තියෙන නිසා මුලින් මේකේ වර්ණය සුදු පාටයි. ඉතින් මේ සුදු පාට පිෂ්ඨ ද්‍රාවණය මේ පොටෑසියම් අයඩයිඩ් අයඩීන් එකතු කරපුවාම එනවා මොන වගේද? තද නිල් පාට. මේක තමයි පිෂ්ඨ පරීක්ෂාව කියලා අපි කියන්නේ. මේ මූලධර්මයේ භාවිතා කරලා අපිට පුළුවන් නොදන්නා ද්‍රාවණයක පිෂ්ඨය තියනවාද කියලා හොයාගන්න. ඒ කියන්නේ නොදන්නා ද්‍රාවණයක් අපිට දෙනවා නම් දීලා කියනවා මේකේ පිෂ්ඨය තියනවාද කියලා හොයන්න කියලා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? ඒ ද්‍රාවණයෙන් බිඳු කීපයක් අරගෙන ඒ බිඳු කීපෙට අපි පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයෙන් බිඳුවක් එකතු කරපුවාම ඒ ලබාගත් බිඳු කීපය තද නිල් පාට හැරෙනවා නම් අපි දන්නවා ඒ නොදන්නා ද්‍රාවණේ පිෂ්ඨය තියනවා කියලා. එච්චරයි. තේරුණානේ? තාම සරලයි. ඒක අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ මේ පරීක්ෂණයේදී. ඒක වැදගත්. දැන් අපි ඉගෙන ගන්න යන්නේ පිෂ්ඨ ඇමයිලේස් එන්සයිම සමගින් පොටෑසියම් අයඩයිඩ් අයඩීන් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාවේ මූල ධර්මය මොකක්ද කියලා. පිෂ්ඨ ද්‍රාවණයක් ගන්නවා. කේතු ප්ලාස්කුවකට මේ පිෂ්ඨ ද්‍රාවණය පරීක්ෂණලයක් අරගෙන පිපෙට්ටුවක් ආධාරයෙන් මේ පිෂ්ඨ ද්‍රාවණයෙන් අපි ගන්නවා මිලිලීටර් 10ක්. ඊට 10ක් එකතු කරනවා පරීක්ෂණලයට. ඊට පස්සේ අපි ගන්නවා ඇමයිලේස්. අපි හිතමු මේ ඇමයිලේස් ද්‍රාවණයක් කියන. මේ තියෙන ඇමයිලේස්. මේ තියෙන්නේ එන්සයිම ද්‍රාවණය තමයි මේ තියෙන්නේ. මේ ද්‍රාවණයෙන් අපි ගන්නවා මිලිලීටර් 5ක්. මේකට එකතු කරනවා. මේ තමයි මේ තියෙන්නේ. එකතු කරලා අපි හොඳට පොළොවේ කලවම් කරනවා. කලවම් කරලා ඉවර වෙලා අපි මොකද කරන්නේ? පෝස්ලින් තහඩුවක් අරගෙන මේ තහඩුවට මේ කලවම් කරන් පස්සේ මේ ද්‍රාවණයෙන් බිඳු කීපයක් අපි එකතු කරනවා මෙහෙම. මේ එකතු කරන්නේ බිඳු කිහිපය භාවිත කරන්නේ ඩ්‍රොපර් එක. ඩ්‍රොපර් එකට සිංහලෙන් කියනවා බිඳු දමන උපකරණය කියලා. බිඳු දමන උපකරණය කියලා කියනවා. මේකෙන් බිඳු කීපයක් එකතු කරනවා. තේරුණානේ? මේ තියෙන්නේ මේ ද්‍රාවණයෙන් ගත් එක. මේ ද්‍රාවණයෙන් ගත්තේ මේ හොඳට කලවම් කරන්න ඕනේ. ඒ බිඳු කීපය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයෙන් බිඳුවක් එකතු කරනවා මේකට. තේරුණානේ? එතකොට මුලින් මේ ද්‍රාවණයේ පැහැ සුදු පාටයි
පොටෑසියම් අයඩයිඩ් අයඩීන් දාපුවා මොකද වෙන්න ඕනේ? මේකේ පිස්ටේ තියෙන නිසා මේක නිල් පාටයි. නිල් පාට වෙනවා. තේරුණානේ? නිල් පාට. ඉස්සලාම පිෂ්ඨ ද්‍රාවණයෙන් මිලිලීටර් 10ක් ගන්නවා. ඒකට ඇමයිලේස් එන්සයිමේ මිලිලීටර් 5ක් එකතු කරලා හොඳට කලවම් කරලා ද්‍රාවණයක් හදා ගන්නවා. ඒ ද්‍රාවණයෙන් අපි බිඳු කීපයක් ඩ්‍රොප් එකක් ආධාරයෙන් එකතු කරනවා පෝස්ට් අඩුවක් මතට. එතකොට ඒක එහෙම තියෙද්දි ඒකට අපි එකතු කරනවා මේ වෙලාවෙම පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයෙන් බිඳුවක්. බිඳුව එකතු කරලා බලනවා පැහැය මොකක්ද කියලා. ඒතර මේ පැහැය මේ වෙලාවේ නිල් පාටයි. තේරුණානේ? හැබැයි ඊට පස්සේ අපි විනාඩි 2කින් ආයෙත් මේ ක්‍රියාපටිපාටියම මේ ද්‍රාවණයෙන් බිඳු කීපයක් අරගෙන ඩ්‍රොප් එකක් ආධාරයෙන් පෝෂිත අඩුව මතට එකතු කරනවා. ඒකට අපි පොටෑසියම් අයඩයිඩ් අයඩීන් එකතු කරනවා. එකතු කළා මේ ද්‍රාවණයේ පාට මොකක්ද කියලා බලනවා. උදාහරණයක් නිල් පාට කියමු. අපි ඔක විනාඩි 2න් දෙකට දිගින් දිගට කරගෙන යනවා. නමුත් එක්තරා වෙලාවකදී මොකක්ද වෙන්නේ? පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයෙන් බිඳුවක් මුලින් මේ සාදාගත් ද්‍රාවණයෙන් බිඳු කිහිපයකට එකතු කරපුවාම අපිට ලැබෙන්නේ නෑ තද නිල් පාට. එතකොට අපිට ලැබෙන්නේ මේ පොටෑසියම් අයඩයිඩ් අයඩීන් ද්‍රාවණයේ පැහැය. ඒ කියන්නේ දුඹුරු පාට. ඒ කියන්නේ ඒ වෙලාවේ පිෂ්ඨය මෙතන නැහැ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අර පිෂ්ඨ උපස්තර අණු ඇමයිලේස් එන්සයිම ඒ අණු සමග සම්බන්ධ වෙලා එතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා මම සමීකරණයෙන් පෙන්නපු විදිහට පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙලා. එතකොට මේ මෝල්ටෝස් බවට පත් වෙන වෙලාව තමයි අපි මනින්න යන්නේ. වෙලාව මනින්න බෑ එකපාරටම. මේ වෙලාව මනින්නේ අපි කොහොමද? අර වර්ණ විපර්යාසයක් වෙන අවස්ථාව. කිසියම් උෂ්ණත්වයකදී ඒ වර්ණ විපර්යාසයක් වෙන අවස්ථාව අපි මනිනවා. එච්චරයි. ඊපස්සේ මේ පරීක්ෂණය අපි සෙන්ටිග්‍රේඩ් අංශක 5ේදී කාම්බර උෂ්ණත්වයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 40ේදී සෙන්ටිග්‍රේඩ් අංශක 60ේදීත් කරලා බලනවා. කරලා ඒ දත්ත ලබා ගන්නවා. දැන් මෙතෙන් මම කියන්න ඕනේ සරලව කතා කරපු නිසා මම මේවා සාන්ද්‍රණ ගැන කතා කරේ නෑ. මෙතෙන්දී ඒ අවස්ථාවවලදී මේ ඇමයිලේස් එන්සයිම අඩංගු ද්‍රාවණයේ සාන්ද්‍රණයක් තියෙනවා. ඒක කියන්නේ බර පරිමාවට දක්වන අනුපාතයේ 101ක් කියන ද්‍රාවණයකින් තමයි ගන්නෙ. මෙතෙන්දී පිෂ්ඨ ද්‍රාවණයත් ගන්නෙ 101ක බර පරිමාව දරන අනුපාතයක්. ඒක ගන්නෙ. තේරුණානේ? ඉතින් ඕක තමයි මේ පරිශ්‍රණේ මූල ධර්මය. ඉතින් මේ මූල ධර්මයේ මත පිහිටලා තමයි අපි මේ පරිශ්‍රණේ ඉදිරියට කරගෙන යන්නේ. මම ඔයගොල්ලන්ට ප්‍රශ්න තුනක් ඇහුවත් ඒ ප්‍රශ්න තුනේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි පිෂ්ඨ ඇමයිලේස් එන්සයිමේ සමගින් පොටෑසියම් අයඩයිඩ් අයඩීන් හා එක්ක සිදු කරන ප්‍රතික්‍රියාවේ මූල ධර්මය කුමක්ද කියලා. ඉතින් මේක තමයි මූල ධර්මය. අර වර්ණ විපර්යාස වෙන අවස්ථාවට ගතවන කාලය තමයි අපි මනින්නේ. මේ කාලය මැනලා ඒ කාලය ආශ්‍රයෙන් අපි ඇමයිලේස් එන්සයිමේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කෙරේ උෂ්ණත්වයේ බලපෑම් මනිනවා. මොකද අපි මේක කරනවා විවිධ උෂ්ණත්වවලදී. තේරුණානේ? ඒතර අපි ඊළඟ දවසේ මේ ප්‍රායෝගිකයේ කිරීමට අවශ්‍ය උපකරණ සහ ද්‍රාවණ සාදා ගන්න ආකාරය ගැන ඉගෙන ගන්න. ආයිබෝවන් ඔබට ජය.